අර යාළුව තුන්දෙනා තමන්ගේ යාළුවවත් අරන් ගිහිල්ලා පෙර දින රාත්‍රියේ ඔහුට ලබා දෙනවා ලාස්ට් බැචුලර් පාටි එක. මෙන්න මෙතනදී එක් යාළුවෙක් යාළුවට දෙනවා හිතා ගන්නවත් බැරි මාරම තෑග්ගක්. දෙයනේ මේ විශේෂ තෑග්ග නිසා අවසානයේ මේ යාළුව 4 දෙනා පැටළුනේ මහා අර්බුදයක. මේක සනෝජා බිබිලේගේ ප්‍රථම සිනමා රංගනය. ඇය රඟපෑවේ ලෝකේ පැරණිතම වෘතියේ නියැලෙන කාන්තාවකගේ චරිතය. අමුවෙන්ම කියනවා නම් ගණිකාවක්. වැඩේ කියන්නේ ඇයට ලැබෙනවා හොඳම නැගී එන සිනමා නිලියට හිමි සරසවි සම්මානය. ඒක ගැන මන් දන්නේ නැහැ. මොකද මාත් බැඳලා. මම හෙට බඳින්න ඉන්නේ. අපේ මේ යාළුවෝ කට්ටිය එක්ක වෙලා ලාස්ට් ඩේ බැචලර්ස් පාටියක් දැම්මා. මේක මේ හදිස්සියේ එතෙන්දී ආපු යෝජනාවක්. ඔයා බැඳලාද? නෑ. මං අනිත් දෙන්නට කිව්වේ මං බැඳලායි කියලා. ඒ දෙන්නව විශ්වාස කළා. මේ සේරමුණේ අපේ මනුස්සකම හින්දා. අපි රහත් වෙලා නැහැනේ වැරදි වෙන්නේ මිනිස්සුયો හින්දා. ඔබ ඒ දුටුවේ 1987 අවුරුද්දේදී මුල්වරට තිරගත වුණු මංගල තෑග්ග සිනමා පටේ එක් කොටසක්. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තමයි දේශීය සිංහල සිනමාවේදී අප හඳුනාගත් මැදමාවත් සිනමාකරු HD ප්‍රේමරත්න. සමාන්තර ධාරාවේ සිනමාවේදියා. ඇයි ඔහුට එහෙම කිව්වේ? බුද්ධිමය සීමාවකින් තොරව ඕනෑම ප්‍රේක්ෂක සමාජයකට ආමන්ත්‍රණය කරපු සිය නිර්මාණ කාර්ය තුලින් චිත්‍රපට තුලින් ආමන්ත්‍රණය කරපු සිනමාකරුවෙක් ඉඳ තමයි මේ මැදමාවත් සිනමාකරුවා විදිහට HD ප්‍රේමරත්නයන්ව අප හඳුන්වන්නේ. ඉතින් ඔහුගේ චිත්‍රපට අතර මම වඩාත්ම කැමති චිත්‍රපට අතරින් ඉහළම තැනක තියෙන සිනමාපටයක් තමයි මංගල තෑග්ග කියන්නේ. ඉතින් කළුසුදු සිනමාපටයක්. මේ චිත්‍රපටයේ කතාව ගත්තොත් යාළුවෝ 4 දෙනෙක් කේන්ද්‍ර කරගනිමින් තමයි කතාව දිව යන්නේ. වෙනස්ම කතා තේමාවක් පැහැදිලිව. නිහාල්, චන්දන, සරත් සහ සිරිලාල්. ඉතින් චන්දන පසුදින උදෑසන විවාහ වීමට නියමිතයි. ඒ හින්දම පෙර දින රාත්‍රියේ අනෙක් යාළුවෝ 3 දෙනා එකතු වෙලා මේ චන්දනවත් අරන් ගිහිල්ලා රාත්‍රී යාමේ ලාස්ට් බැචලර් පාටි එක දෙනවා චන්දනට. ඔය අතරේදී අවසානයේ නිහාල් විසින් මාරම හිතා ගන්න බැරි තෑග්ගක් මේ චන්දනට ලබා දෙනවා. ඉතින් ඒ තමයි ලෝකේ පැරණිතම වෘත්තියේ නියැලෙන කාන්තාවක් ඇසුරු කරන්න දීම. සමහර විට නිහාල් හිතන්නේ නැති මේ ට්‍රේනින් එකක් දෙන්න ඕනේ හින්දා චන්දනට. ඉතින් ඇත්තටම සිදුවන්නේ කුමක්ද? මහා ඛේද වාචකයක්, හිතාගන්න බැරි දෙයක්. මේ ගණිකාව නොසිතූ විදිහට මරණයටපත් වෙනවා. විශාල අර්බුදයකට ගමන් කරනවා මේ යාළුවෝ 4 දෙනා එතෙන් සිට. මිනිමරුම් චෝදනාවකට ලක් වෙනවා. ඉතින් රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න මේ යාළුවෝ 4 දෙනා විදියට රඟපානවා. නිහාල්, චන්දන, සරත් සහ සිරිලාල් ලෙස. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා තමයි HM ජයවර්ධන. ඔබ දැනටමත් රස විඳින අතිශය ජනප්‍රිය සර්වකාලීන ගීතයක් වන ඕනෑම විවාහ උත්සවයකදී ගායනා කරන අර එකයායේ කකාවැටි ගීතය අන්තර්ගත වෙන්නේ මේ සිනමාපටේ. සුනිල් ඉදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි සහ බන්දුල විජේවීර ගායනා කරන HM ජයවර්ධන සංගීතවත් කරපු ප්‍රේමකීර්ති දල්විස් තමයි ගීතේ ඒ පද රචකයා. ඉතින් මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි ගායනා කරපු වාසනාව වේවා කියන ගීතය අඩංගුයි මේ චිත්‍රපටයේ හොඳම ගායනයට හිමි සම්මානයක් ලබා ගන්නවා මහාචාර්ය සනත් නන්දසිරි ඒ ගීතය ගායනා කිරීම වෙනුවෙන් සරසවි සම්මානය. ඉතින් මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා තමයි ඇන්ඩ්‍රූ ඡායමාන්. කාස්ට් එක ගත්තොත් රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න, එතකොට සිරිල් වික්‍රමගේ අර ගණිකාව ලබා දෙන තැරව්කාරයාගේ චරිතය හරි අපූර්ව විදිහට රඟපානවා. රූබී දමෙල්, වසන්ති චතුරානි, මැනිකේ අත්තනායක, ෆීලික්ස් ප්‍රේමවර්ධන තවත් බොහෝ නළු නිලියන් රඟපානවා. ඔය අතරේ කියන්නට ඕනේ ප්‍රවීණ රංගන ශිල්පිනී සනෝජා බිබිලේගේ පළමු සිනමා රංගනය
එය ඇත්තටම අභියෝගයක් බාරගන්නේ ගණිකාවකගේ චරිතයක් තමන්ගේ ප්‍රථම සිනමා රංගනය විදිහට. හැබැයි කිසිම ආධුනිකත්වයක් නොපෙන්වා සබකෝලයකින් තොරව ඇය දක්ෂ ලෙස ඒ චරිතය නිරූපණය කළා. ඇයගේ චරිතය බිඳ වැටුණ නම් බැරි වෙලාවත් ඒ මුළු කතන්දරයම බිඳ වැටෙනවා. ඉතින් ඒ හින්දාම ඇයට 1988 අවුරුද්දේදී සරසවි සම්මානුල්ලේ හොඳම නැගියන සිනමා නිලියට හිමි සම්මානයත් ඒ චරිතය වෙනුවෙන් ලැබුණා. ඉතින් කියන්නට තියෙන්නේ වෙනස්ම කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්, හරි ලස්සන චිත්‍රපටයක්, කළුසුදු චිත්‍රපටයක්, ලෝ බජට් සිනමාපටයක්, හැබැයි සාර්ථක නිර්මාණයක්. ඉතින් වැඩමාවත් සිනමාවේදී HD ප්‍රේමරත්නයන් නිර්මාණය කරපු මම පෞද්ගලිකම වඩාත් කැමති ඔහුගේ සිනමාපට 5 අතරේ ඉහළින්ම තියෙන චිත්‍රපටයක් තමයි මංගල තෑග්ග.